අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිස් දින පිළිබඳ ගැටලුවක්. එතකොට මේ ගැටලුවට යන්න කලින් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍යයෙන් අපි O level paper එකකට දාගන්න යන්නේ. ඒතකොට අනිවාර්යයෙන්ම මිනිස් දින ගැටලුවක් එනවද? ඔව්. ඒ එන ගානට ලෑස්තිලා ඉන්න ඕනේ. ඒ නිසා තමයි මේ වගේ ගානක් අපි සූදානම් කරගත්තේ. අපි ඒ ගාන දිහා දැන් ඔයගලන්ට ගාන දිස්සෙයි. ඒකේ තියෙනවා මිනිසුන් 4 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වෙනවා කියලා. හරි. මේ මොකද්ද මේ මිනිස් දින කියන්නේ කියලා පොඩ්ඩක් බලමු. මිනිස් දින කියලා කියන්නේ අපි දැන් හිතන්න මොකක් හරි ගෙයක් හදනවා. මම නැත්තම් කුඹුරු වැඩක් කරනවා. නැත්තම් මොකක් හරි වාහනයක් හදනවා. ඒ වගේ මොකක් හරි මිනිසුන් විසින් කරනකොට ඒකට කිසියම් මීමක් ඕන. කොච්චරක් ඒ වැඩේ කරන්න දවස් යනවාද? එහෙම නැත්නම් එක මිනිහෙක්ගෙන් අපි කියනවා කොච්චරක් වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්ද? ඒ වගේ අරගෙන අපිට පුළුවන් මේ පිළිවෙත නිර්ණයකට එන්න. එතකොට ඒ වගේ මේක කියන මිනිසුන් දින 4 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ කියලා. එතකොට අපි බලන්න ඕනේ මේ වැඩේ මුළු දින ප්‍රමාණය. එහෙම නැත්නම් මුළු ප්‍රමාණය මිනිස් දිනවල වැඩේ කොච්චරක්ද කියලා. කොච්චර වැඩ ප්‍රමාණයක්ද කියලා මයින්ඩ් කරගන්න. ඉතින් ඒකට තමයි මේ ඉස්සරෝම වාක්‍ය දීලා තියෙන්නේ මිනිසුන් 4 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 4ක් ගන්න. හරි. එහෙනම් මොකක්ද අපිට කරන්න තියෙන්නේ? මිනිස් දින ප්‍රමාණය අපිට ගන්න. මිනිස් දින ප්‍රමාණය මුළු එක මුළු මිනිස් දින ප්‍රමාණය අපිට එනවා 6 වරක් 4. ඒ කියන්නේ මේක ඇවිල්ලා මිනිස් දින 24ක වැඩක් කියන්න පුළුවන්. මිනිස් දින 24ක වැඩක් තමයි මේ සමස්ත වැඩ ප්‍රමාණය. හරි. ඉතින් කියනවා ඔවුන් දින 3ක් වැඩ කිරීමෙන් පසු තවත් මිනිසුන් දෙදෙනෙකු මේ කණ්ඩායමට එකතු වුණා කියලා. ඒ කියන්නේ මොකද්ද? ඔවුන් දැන් දින 3ක් වැඩ කරනවා. ඒ කියන්නේ දින 6ක් වැඩ කරන්න හිටියේ. මේ දින 6ක් වැඩ කරන්න හිටියේ. හැබැයි දැන් දින 3ක් වැඩ කරලා කිසියම් තැනකට එනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ 4 දෙනා හිටියේ 4 දෙනා දින 3කදී අර මේ වැඩ ප්‍රමාණයෙන් කිසියම් වැඩ ප්‍රමාණයක් ඉවර කරනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දින 3කදී අවසන් කරනවා මේ 4 දෙනා දින 3කදී ඉවර කරන වැඩ ප්‍රමාණයක් තියෙනවා. කොච්චරක් ඉවර කරනවද? 4 දෙනා ඉන්නේ දවස් 3ක් නේ. එහෙනම් 3 වරක් 4 12යි. 12ක් මිනිස් දිනවලීම ගන්නත් පුළුවන්. වැඩ කරන. හරි. එතනින් පොඩක් නතර කරන්න වෙනවා ගාන. මොකද ඒ මිනිස් දින ප්‍රමාණය වැඩි ඉවර කරාට පස්සේ තව දෙන්නෙක් මේ 4 දෙනාට ඇඩ් වෙනවා. ඒ කියන්නේ දැනට 4 දෙනෙක් කෙනවා. ඊට පස්සේ කියනවා මේ වැඩ කිරීමෙන් පසු තවත් මිනිසුන් දෙදෙනෙකු මේ කණ්ඩායමට එකතු වූයේ නම් එම වැඩේ තව දින කීයකින් නිම කළ හැකිද? ඒ කියන්නේ 4 දෙනෙක් හිටපු එකට දැන් දෙන්නෙක් ඇවිල්ලා ඔක්කොම කී දෙනෙක් වෙනවද? කණ්ඩායම 6ක් වෙනවා. 6ක් වෙනවා. 6 වෙන්නේ දැන් කොතනද? දින 3ක් ගෙවිලා ගියාට පස්සේ. එහෙනම් දින 3ක් ගෙවිලා ගියා නම් දැන් ඊට පස්සේ දින 3ක් ගෙවිලා ගියා නම් 12ක් ඉවරයි. මුළු ප්‍රමාණය 24යි. 12ක් ඉවරයි. අපි කියන half done. එහෙනම් භාගයක් ඉවරයි. එහෙනම් හරියටම භාගයක්. එහෙනම් තවත් කොච්චරක් තියෙනවද මිනිස් දින වැඩ කරන්න? තව තියෙනවා මිනිස් දින ප්‍රමාණය වැඩ වලින් ගත්තොත් 12ක වැඩක් තාම තියෙනවා. එතකොට ඒ මිනිස් දින ප්‍රමාණය 12න් වැඩ කරන්නට කී දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවද? ඔව් අපිට දැන් 4 දන 2යි. ඒ කියන්නේ 6 දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. 6 දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා නම් 12 6න් බෙදුණා කියන්නේ මේක ඇවිල්ලා මිනිස්සුනේ. මිනිසුන්. එහෙනම් 12 6න් බෙදුනහම අපිට එනවා කීයද? 2යි කියලා. දින වලින් එන්නේ මේක නිකන් මිනිස්සු කැපිලා වගේ යන එකක් එනවා. එතකොට එහෙනම් මේ එන්නේ මොකද්ද? අපිට එන්නේ උත්තරේ අපෙන් අහලා තියෙන. එහෙනම් අපෙන් අහන්නේ එම වැඩේ තව දින කීයකින් නිම කරේ හැටි. දින 3ක් ඉවර වෙලා තමයි මේ දින දෙකක් ඇඩ් වෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් 6 දෙනාගෙන් එහෙනම් කොච්චර දින ප්‍රමාණයක් තව ඕනේද කියලා දින 2යි කියලා උත්තරේට යන්න පුළුවන්. මේක තමයි උත්තරේ. මට කියන්න ඕනේ සමහරක් ගණන් වලදී අන්තිමට අහනවා
අවශ්‍ය වෙන මුළු දින ප්‍රමාණය කොච්චරයිද කියලා. එහෙනම් එහෙම වගේ ප්‍රශ්න වෙනස් කරලා ඇහුවොත් එහෙනම් අපිට කරන්න වෙන්නේ මෙතනට දින 3ක් ඉවරයි. එහෙනම් තවත් දින 2ක් එකතු කරලා දින 5යි කියලා උත්තරේ තමයි එතනදී වළංගු වෙන්නේ. මෙතනදී නා විමසලා තියෙන්නේ තව දින කීයකින් නිම කර හැකිද කියලා. ඒ නිසා අදාළ පිළිතුරු වන්නේ දින 2යි. හරි නංගි මල්ලි ඒ විදිහට තමයි ගාන ඉවර වෙන්නේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔයගොල්ලන්ට තේරුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලන්ගේ යාළුවන්ට අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය ගොඩක් කට්ටියට අමාරු ප්‍රශ්නයක්, අමාරුවෙන් හිතන්න ගන්න ප්‍රශ්නයක්. ඒ නිසා ඒගොල්ලන්ටත් පහසු වෙන්න වීඩියෝ එක ෂෙයා කරලා තියන්න ඔයාලගේ ගෲප් වල. හරි එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් ඔයගොල්ලන්ට විභාගෙදී හොඳ දෙයක් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.